හලෝ කොහමද? අද vlog එක මම ගොඩක් කලින් ඉඳන් ආසාවෙන් බලන් ඉඳපු එකක්. ඒ තමයි අද ක්‍රිස්මස් shopping යන දවස. ඇත්තටම යන්න හිටියේ අද නෙමෙයි ටික දවසකට කලින්. ඒත් ලංකාවේ තිබුණ සිටුේෂන් එකත් එක්ක යන්න හිතුනේත් නැහැ. මුකුත් කරන්න අදහසක් තිබුණේ නැහැ. හුඟක් දේවල් ප්ලෑන් කරලා තිබුණා ටික දවසකට කලින්. ඒ දේවලුත් හරියටම කරගන්න හම්බුනේ නැහැ. ඒත් ඉතින් ඕනම සීසන් එකක් ඉන්නේ අවුරුද්දකට එක සැරයයිනේ. ප්ලෑන් කරපු හැමදේම නැතත් පුළුවන් චුටි දේවල් ටිකක් හරි කරලා සතුටු වෙන්න ආසම සීසන් එක තමයි ක්‍රිස්මස්. එක ක්‍රිස්මස් එකක් ඉවර වෙලා ඊළඟ ක්‍රිස්මස් එක එනකම් හරිම ආසාවෙන් තමයි බලන් ඉන්නේ. මොකද ඒ ෆීලින් එක එන්නේ ඒ කාලෙට විතරනේ. පුළුවන් විදියට පොඩියට හරි නැත්තම් සමරනවා කියලා හිතාගෙන අපි ඉතින් අඩුපාඩු බඩු ටිකක් ගන්න ආවා. දැන් මේ ඉන්නේ ප්‍රසාද් ටෙක්ස්ටයිල් එකේ. මේකට ආපු ගමන් නිකන් මට පිස්සු හැදුනා වගේ. එක ක්‍රිස්මස් ඩෙකොරේෂන් අයිටම්ස්, garland, wreath, එක බෝබල්ස් වර්ග. ගොඩාක් වෙලාවට අපි දකින්නේ plain color, නැත්නම් glitter එහෙමත් නැත්නම් matte එක වගේ තියෙන බෝබල්ස්. ඒත් මේ දවස්වල මෙන්න මේ වගේ ලස්සන යුනික් කලර්ස් දෙක කම්බයින් වෙලා තියෙන බෝබල්ස් තිබුණා. මං අන්න ඒ වගේ එකක් ගන්න හිතාගෙන ගියේ. මොකද මං ඒක කලින් TikTok එකේ දැකලා තිබුණා. ඒත් ඒ බෝබල් එක අපි ක්‍රිස්මස් ට්‍රී එකට ටිකක් ලොකු වැඩි කියලා හිතුණා. මොකද චුටක් අර මං බැලුවට පොඩි එකේත් එක තිබුණේ නැහැ. නිසා ඒක ගත්තේ නැහැ. මං තාම shops වල ඒ ඩිසයින් එකෙක්ම බැලුවට මට ඒක හම්බුනේ නැහැ. මෙන්න මේගේ සුවඳ කැන්ඩල්ස් තිබුණා. එක බෝබල්ස් වර්ග තිබුණා. මම wrapping papers උත් ගත්තා. ඊළඟට අපි ආවා තවත් shop එකකට. මේ shop එකටත් අපි හැම සැරේම ක්‍රිස්මස් වලට එනවා. ඒත් ගිය අවුරුදු වල මම මේ ඩෙකොරේෂන්ස් දැකලා නැහැ. මේ අවුරුද්දේ තිබුණා. මේවා නිකන් දැක්කම ගොඩාක් බරයි වගේ තමයි තේරෙන්නේ. ඒ වුණාට මේක හරියම සැහැල්ලුයි. මම අතරම් බැලුවා. මේක ක්‍රිස්මස් ට්‍රී එකේ හැං කරන්න පුළුවන් විදියට කොහෙන් හරි තියන්න පුළුවන් විදියට තමයි හදලා තිබුණේ. මාරම ලස්සනයි. ඒව නම් ඇත්තටම දෙයක් තමයි. ගොඩාක් shops වල මේ වගේ pipe cleaners වලින් හදපු decorations තිබුණා. ක්‍රිස්මස් trees තිබුණා. ඒවා සාමාන්‍යයෙන් ටිකක් ගණන්. මොකද ඒවා handmade item නිසා වෙන්නේ නැති. අපි මේ ක්‍රිස්මස් shopping ගියේ එකම දවසේ නෙමෙයි, දවස් දෙකක. එක දවසක් ගිහිල්ලා පොඩි බඩු වගේක් අරගෙන ආවා. ඊට පස්සේ දවසේ තමයි වැඩි හරිය ගන්න ගියේ. දැන් අපි මේ ඉන්නේ CIB එකේ. CIB එකේ මාරම ලොකු collection එකක් තිබ්බා Christmas decorations. එතනට ගියාම මොනවද ගන්න කියලා හිතා ගන්න බෑ. අයනේ ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් මෙච්චර ලස්සන. මොකද ගතට ගන්න එක මාරම ලස්සන. හැම එකම ගන්නත් බෑනේ. ඒ නිසා අපිට ඕන කරන අත්‍යවශ්‍ය ටික විතරක් ගත්තා. මොකද අපි කලින් තීම් එකක් සිලෙක්ට් කරලා තිබුණේ මේ පාර ට්‍රැඩිෂනල් විදිහට red and gold ඩෙකොරේට් කරනවා කියලා. ඒ නිසා ඒ කලර්ස් දෙකෙන් විතරක් ඕන කරන දේවල් ගත්තා. මොකද අපේ පරණ බඩුත් තියෙන නිසා. මෙන්න මේ වගේ සැන්ටා ක්ලෝස් ලින්න ඩෝ එකේ ගහන වෙල්කම් බෝඩ් වගේ නිකන් ඒ වගේ ඒවා ගොඩාරියක් තිබුණා. මම තෙතින් එකක් ගත්තා. ඒ වුණාට මට දැන් මේක දැක්කම හිතෙනවා නෙමෙයි සැන්ටා ක්ලෝස් ලින්න එක මට ගන්න තිබුණේ කියලා. මොකද ඒක මාරම කියුට්. මේ වගේ මල්ටි කලර් බෝබල්ස් වගේම
ඒත් එක්කම තියෙන තව ක්‍රිස්මස් ට්‍රී එක හැන්ග් කරන්න පුළුවන් ඒවා තිබුණා. CIP එකෙන් පස්සේ අන්තිමටම ආවේ මේ ෂොප් එකට. මේ ෂොප් එකෙනුත් ඕන කරන දේවල් ටිකක් ගත්තා. මේකට තමයි අන්තිමටම ගියේ. මගේ කාමරය මේක මේ දවස්වල හුඟක් හැඩි වෙලා තියෙන්නේ, හරිම අපිලි වෙලයි. මම සති 3 වතාවක් වගේ කාමරේ ඩීප් ක්ලීන් කරනවා. අනිත් දවස් ටික මම නෝමල් විදිහට අස් කරනවා. ඒත් මට 3ක් තියා එකක්වත් කරගන්න බැරුණා මේ මාසේ තිබ්බ වැඩ නිසා. ඒත් දැන් වැඩි දුනක් කමක් නැහැ. දැන් වෙලාව මම හිතන්නේ රෑ 8:00ට වගේ ඇති. මේක නැත්තම් අදත් මම කල් දැම්මොත් මට වතස් කරන්නේ නැහැ. නිසා මම නෑදස් කරනවාමයි කියලා හිතලා අනස් කරන්න ගත්තා. මුලින්ම බෙඩ් ෂීට් ඔය පිලෝ කේසස් මගේ කර්ට්න් එක ටේබල් ක්ලොත් එක මේ ඔක්කොම අයින් කරලා හොදන්න. පස්සේ කාමරේ මකුළු දැල් කඩලා බිත්ති පිහදාලා දේවලුත් පිහදලා මම අස් කරන්න ගත්තා. මගේ කාමරේ දූවිලි තට්ටු තියෙනවා. අනේ වන්ද මන් දන්නේ කොහෙන් එනවද කියලා. හරි කාර්යදරයක් වෙලාවකට. මොකද අස් කරන්න ගියාම එන වෙලාවක් යනවා ඉතින් මට. මම මේ ටිකත් එකින් එක පිහදලා මොකද සෑහෙන දූවිලි තිබුණා.
පිහිදලා පිළිවෙලට එකින් එක තියාගත්තා. මේ තියෙන්නේ මගේ රූම් එකේ තියෙන ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ටික. ගොඩාක් ලොකු ප්ලාන්ට්ස් නැහැ. මේකේ නම මට මතකයි, ඒත් දැන් මතක නැහැ. අනිත් එක නම් පොතෝස් එකක්. මීට කලින් මගේ රූම් එකේ ගොඩාක් ප්ලාන්ට්ස් වර්ග තිබුණා. මොන්ස්ටෙරා තිබුණා, ස්නේක් ප්ලාන්ට් තිබුණා. ඔය වගේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් තිබුණා. ඒත් මට එක්සෑම් කාලේදී වතුර දාන්න බැරි වුණු නිසා ඒවා ගොඩාක් ඒවා මැරිලා ගියා. ඉතුරුනේ මේ ටික විතරයි. ඉතින් මම මේ ටිකත් පුළුවන් විදිහට වතුර දාලා පරිස්සම් කරගන්නවා. මොකද පැල මැරුණොත් අය හදාගන්න හරිම අමාරුයි. පැලවලටත් මම සතියට 4-5 සැරයක් වතුර දානවා. දවස් 4ක් විතර දානවා. මට දවස් 5ම දාන්න බැරි වුණොත්. මගේ මේසෙත් මං පිළිවෙලට අස් කරගත්තා. මේ කාමරය අස් කරන්න පටන් ගත්තේ පැය භාගයෙන් පැයෙන් වගේ කරලා ඉවර කරනවා කියලා හිතාගෙන. ඒත් අන්තිමට බලද්දී කාමරේ අස් කරලා ඉවර වෙද්දී පැය 2:00ක් ගිහිල්ලා මම ඒක යන්න කිව්වේ හරිම කරදරයි මේක. මොකද මම අස් කරන්න ගියාම මට හොඳටම අස් කරන්න ඕනේ. ඒ නිසා වෙලාව සෑහෙන යනවා ඉතින්. දැන් නම් කාමරය අස් කරලා ඉවරයි. කර්ටන් එක හොදලා කර්ටන් එක දාන්න විතරයි තියෙන්නේ. අනිත් වල ටික ඔක්කොම හරි. අදට වීඩියෝ එක එහෙනම් මෙතනින් නතර කරනවා. ඊළඟට අරගෙන ඉන්නේ ක්‍රිස්මස් ඩෙකොරේටිං vlog එක. ඒකෙදි මම ක්‍රිස්මස් shopping ගිහිල්ලා ගත්තේ මොනවාද කියලා පෙන්නන්න. ඉතින් ගොඩක් ස්තුතියි වීඩියෝ එක බලවට. subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා.